හොඳයි. ඉතින් අද අපි සංඥා භාෂාවේ මූලික සංනිවේදන ක්‍රම ගැන ඉගෙන ගමු. ඔන්න හොඳයි. ඉතින් මම ඔන්න ඔයාලට සංඥා භාෂාවේ මූලික සංවේදන ක්‍රම ගැන කියලා දුන්නා. ඉතින් ඉගෙන ගන්න ආස අය මේක බලන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මං ගැන කිව්වොත් මම කැලණි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා විශේෂවේදී ගෞරව උපාධිධාරිණියක්. දැනට පුද්ගලික ආයතනයක මනෝපදේශකවරිය විදිහට කටයුතු කරනවා. ඉතින් මගේ නම රිද්මි බරම්මනි. ඔයාලටත් පුළුවන් තව මේ වගේ වීඩියෝ බලලා සංඥා භාෂාව ඉගෙනගෙන සංඥා භාෂාව දන්නේ නැති අයට උදව් කරන්න.